ඔබත් ලංකාවේ අංක එකේ ස්ක්‍රීන් නෙට්වර් පර්ෆෙක්ට් මනි ට්‍රාන්සැක්ෂන් සර්විස් එකත් එක්ක එකතු වෙන්න. ඩොලර් 10 ඉඳන් සියලුම ඩිපොසිට් ඔබට ලබා ගන්න පුළුවන්. තිරේ තියෙන WhatsApp නම්බර එක කරා එකතු වෙන්න. පුරා වසර 5කට වැඩි අඛණ්ඩ සේවාව සහිත ලංකාවේ අංක එකේ සර්විස් එක. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මගේ ආදරණීය යාළුවෝ හැමෝටම. අද මම ඔයාලට මේ පෙන්වන්න හදන්නේ මම වැඩ කරන වෙබ්සයිට් එකක් ෆ්‍රී වැඩ කරලා මගේ පේමන්ට්ස් ටිකක්. එතකොට ඔයාලට අද මම රුපියල් 3200ක වගේ මුදලක් විත්ඩ්‍රෝ කරලා පෙන්වන්න හදනවා. මේ තියෙන මම කලින් විත්ඩ්‍රෝ කරපු amount එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. බිට්කොයින් වලින් ඩොලර් 209කට වැඩි ප්‍රමාණයක්, ඩොජ්කොයින් වලින් ඩොලර් 400කට වැඩි ප්‍රමාණයක්, BNB වලින් ඩොලර් 50කට වැඩි ප්‍රමාණයක් මේ සයිට් එක කරා මම දැනටමත් විත්ඩ්‍රෝ කරලා තියෙනවා. ඉතින් මම අද පෙන්වන්න හදන්නේ මගේ දැනට මේ wallet එකේ තියෙන මේ වෙබ්සයිට් එකේ තියෙනවා ඩොලර් 20කට වැඩි ප්‍රමාණයක්. මම අද මේකෙන් ඩොලර් 10ක් තමයි විත්ඩ්‍රෝ එකක් දාලා වලට පෙන්වන්න හදන්නේ. මේ වෙබ්සයිට් එක මොකක්ද, කින්ද මන්ද වැඩ කරන්නේ කොහොමද, A to Z මගේ කලින් වීඩියෝ එකක තියෙනවා 2019 දාපු වීඩියෝ එකක්. අදට 2026 අදටත් මම මේකෙන් වැඩ කරලා විත්ඩ්‍රෝ කරනවා. ඒක පෙන්වන්න තමයි මේ විදිහට වීඩියෝ එකක් ඔයාලට හදලා දාන්න හිතුවේ. හරි, අපි යනවා මේ විදිහට මගේ විත්ඩ්‍රෝ වල ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ තියෙන ඩෑෂ්බෝඩ් එක. මෙතනදී මගේ මේ නැසට් එකේ තියෙනවා ඩොලර් 20කට වැඩි ප්‍රමාණයක්. මම මෙතනදී ඔයාලට පෙන්වන්න හදන්නේ BNB වලින් ඩොලර් 10ක් මේ සයිට් එකෙන් විත්ඩ්‍රෝ කරගන්නවා. ඔයාලා කැමති නම් මේකෙන් විත්ඩ්‍රෝ එක ඔයාගේ බයිනස් wallet එකට, එහෙම නැත්නම් ඔයාගේ Bybit එකට, එහෙම නැත්නම් ඔයාගේ වෙනත් private wallet එකකට දාගන්න පුළුවන්. මම මෙතනදී Firefox wallet එකට තමයි විත්ඩ්‍රෝ එක දාන්න හදන්නේ. මොකද මම ගොඩක් පාවිච්චි කරන්නේ මේ වගේ සයිට් වලට Firefox වෙබ්සයිට් එක wallet එක. ඉතින් අපි යනවා ඉක්මනට විත්ඩ්‍රෝ එකක් දාන්න 10ක. මෙතනදී ස්ටෙප් 3ක් තියෙනවා. 1 2 3. පළවෙනි ස්ටෙප් එකේදී ඔයාගේ wallet address එක select කරගන්න දෙනවා හරියටම. එතකොට මම මෙතනදී මගේ BNB wallet address එක මේ විදිහට select කරගන්නවා. ඊට පස්සේ දෙවෙනි ස්ටෙප් එකේදී මම මේක amount එක හරියද කියලා බලනවා. මෙයාලා අපිට check කරන්න දෙනවා. තුන්වෙනි ස්ටෙප් එකේදී තමයි ඔයාගේ amount එක ඔයා කොච්චරද විත්ඩ්‍රෝ කරන්නේ, ඩොලර් 10ක්ද, ඒ ටික කන්ෆර්ම් කරන්න යන තුන්වෙනි ස්ටෙප් එකට. එතකොට මම මේක මේ විදිහට තුන්වෙනි ස්ටෙප් එකත් මේ විදිහට කන්ෆර්ම් කරගන්නවා. ඉතින් යාළුවනේ ඔයාලට මේකෙන් BNB නැතුව ඔයාලට පුළුවන් USDT වගේ කරන්සි එකක් වුණත් විත්ඩ්‍රෝ කරගන්න. එතකොට USD කරන්සි එක විත්ඩ්‍රෝ කරනවා නම් ඉන්ස්ටන්ට්ලි ඔයාලට විත්ඩ්‍රෝ එක ලැබෙනවා. දැන් මම BNB වලින් විත්ඩ්‍රෝ එක කරන නිසා BNB සාමාන්‍ය නෙට්වර්ක් එකේ තියෙන මේකත් එක්ක සාමාන්‍යයෙන් පැය 24ක් වගේ කාලයක් තමයි යන්නේ ට්‍රාන්සැක්ෂන් එකක් ලැබෙන්න. එතකොට Firefox එකේ මගේ BNB wallet එකට. ඉතින් අපි යනවා මේ විදිහට විත්ඩ්‍රෝවල් එකේ සමරි එක බලන්න. ඔයාලට බලා ගන්න පුළුවන්. මට මේ ඉන්ස්ටෝල් එන්නේ නැහැ BNB ටික. ඔයාලට අපිට බලන්න පුළුවන්. ගියාට පස්සේ සයිට් එකේ තියෙනවා විත්ඩ්‍රෝ එක කොහොමද pending the processing the cancel වෙලාද කොහොමද කියලා. ඉතින් අපි යනවා payment එක බලන්න මේ විදිහට. payment එක බලන්න ගියට පස්සේ මෙතනින් බලා ගන්න පුළුවන් withdraw එක තාම ඇවිල්ලා නැහැ. pending තමයි තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් පැය 24ක් 48ක් වගේ කාලයක් ඇතුළත මගේ account එකට ලැබෙන්න නියමිතයි. ඉතින් යාළුවනේ මේ වෙබ්සයිට් එකේ වැඩ කරන විදිය මම කලින් වීඩියෝස් වල දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒක බලන්න. මම වීඩියෝ වල දාලා තියෙන කමෙන්ට් එකක් විදිහට පින් කරලා ඉතින් මේ සයිට් එක හරහා ලොකු පොඩි ඕනම කෙනෙකුට මේ විදිහට සල්ලි හොයන්න ලේසියෙන්ම ලොකු දේවල් කරන්න නැහැ මේ වෙබ්සයිට් එකේ. ඒ කරන්න තියෙන දේවල් ටික මම සම්පූර්ණයෙන්ම වීඩියෝ එකේ කතා කරලා තියෙනවා. ඒ නිසා මුලින් ඉඳන් ඔයාලට ඒක බලලා ස්ටඩි කරලා මේ විදිහට මේකෙන් වැඩක් ගන්න පුළුවන්. ඉතින් දැනට මම ඩොලර් 800කට වැඩි මේ සයිට් එකෙන් හොයලා තියෙනවා ෆ්‍රී. ක්‍රිප්ටෝ කරන්සි වලට ආස කරන කට්ටියට පුළුවන් මේ සයිට් එක හරහා වැඩ කරලා ෆ්‍රී මේ විදිහට කොයින් ටිකක් කලෙක්ට් කරගන්න. ඉතින් යාළුවනේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තමයි මේ වගේ ෆ්‍රී වෙබ්සයිට් අපි හරහා දාලා ගන්න පුළුවන්. අපේ channel එක subscribe කරන්න. ඒ වගේම තමයි මේකෙන් ඔයාලට පුළුවන් ඕනම wallet එකකට transfer කරන්න. අපි සාමාන්‍ය පොඩි site වල කරන්නේ 5% වගේ එකක් කලෙක්ට් කරගෙන, නමුත් ඔයාලට පුළුවන් ඔයාගේ Binance එක, Bybit එක වගේ wallet මේවට සම්බන්ධ කරගෙන withdraw ලබා ගන්න. ඉතින් යාළුවනේ වීඩියෝ හොඳට ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් නැවතත් කියන ආදරෙන් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න. ගිහලා නම් ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.